තෙරුවන් සරණ හැමෝටම. මට හිතුණාද පොඩි ධර්ම කාරණාවක් ගැන කතා කරන්න. මම කතා කරන්න කැමති මේ චේතනාව කියන කාරණාව සම්බන්ධව. ඒ කියන්නේ මේ චේතනාව කියන්නේ කොහොමද? මේ චේතනාව සකස් වීමට හේතු වන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ බුදුන් වහන්සේ පෙන්වා දෙනවා මේ චේතනාව තමයි කර්මය කියලා. එතකොට මේ චේතනාව කියන එක සකස් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ අපි නාම රූප ගැට ගහගෙන අපි තුල ගොඩනැගිලා තියෙනවා මේ චිත්ත රූප නැත්නම් උපාදා රූප. එතකොට අපි මේ උපාදා රූප වලට අනුකූලව තමයි මේ චේතනාව කියන එක සකස් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ පෙනීම ගත්තත් මේ පෙනීම කියන ස්වභාවය තුල පෙනෙන දේවල් කියන්නේ මේ තමන් තුළ අර නාම රූප ගැට ගහලා ගොඩනැගිලා තියෙන ඒ උපාදා රූප. එතකොට අපි මේ පෙනීම තුළ පෙනෙන දේවල් ආරම්භය මේ චේතනාව සකස් වෙද්දී ඒ චේතනාව සකස් වෙන්නේ අර උපාදා රූපයත් සමගමයි. එතකොට මේ සකස් වෙන චේතනාව හොඳ පැත්තට සකස් වෙනවා. එහෙමත් නැත්නම් නරක පැත්තට සකස් වෙනවා. එතකොට මේ චේතනාව නැත්නම් මේ කර්මය නැත්නම් මේ ක්‍රියාකාරීත්වය මේ සිතුවිලි ක්‍රියාකත නැත්නම් මේ හට ගැනීම. ඒ කියන්නේ පෙනීම තුළ හට ගැනීම. අපි නොදැක්කොත් ඒ කියන්නේ මේ හට ගන්නා දේ නැත්නම් මේ සකස් වෙන චේතනාවත් මේ ඇත්තටම යථාර්ථයක් නෙවෙයි. ඒ කියන්නේ යථාර්ථයක් වගේම දැනුණට මේ චේතනාව සකස් වෙන්නේ හැම මොහොතකම අර නාම රූපයත් සමග ඒ ගොඩනැගලා තියෙන උපාදා රූපයත් සමගමයි. එතකොට අපි මේ උපදින චේතනාවත් එක්ක මේ සිතුවිලි ගොඩනගමින් මේ ඇලෙමින් ගැටෙමින් යන ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ඒ චේතනාවේ යථා ස්වභාවය දන්නේ නැති හින්දා. එතකොට මේ චේතනාව නැත්නම් මේ කර්මය කියලා සඳහන් කරන ඒ ස්වභාවය තුල තමයි අපිට මේ පුණ්‍ය කර්ම පාප කර්ම කියන එක සකස් වෙන්නේ. ඒ කියන්නේ මේ චේතනාවෙම දෙපැත්තක්. ඒ කියන්නේ අපි මේ චේතනා මධ්‍ය විදිහට ගත්තොත් එහෙම ඒකේ දෙපැත්ත තමයි මේ පුණ්‍ය කර්ම සහ පාප කර්ම කියන්නේ. එතකොට මේ චේතන මේ මොහොතේ පෙනීම තුල ඇසීම තුල දැනීම තුල නැත්තම් දැන ගැනීම කියන්නේ පෙර අපි සංඥා දත්ත හරහා අර තමන් තුල තියෙන ඒ පුරාණ ඒ මතක ඒවා ඔස්සේ මේ මොහොතේ අර ඒ දැන ගැනීම තුළ ඒ පරණ ඒ දේවල් සමගත් මේ මොහොතේ චේතනාව සකස් වෙනවා. එතකොට ඒ චේතනාවට රැවටිලා අපි දන්නේම නැතුව මේ මොහොතේ මේ අර මනෝ සංකල්පනාව තුළ ගහගෙන යනවා. එතකොට මේ චේතනාව එතකොට සකස් වෙද්දී මේ චේතනාව හොඳ විදිහට සකස් වෙන්නත් පුළුවන් නරක විදිහට සකස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ චේතනාව කියන්නේ පුණ්‍ය සහ පාප කියන දෙපැත්තටම සකස් වෙන්න පුළුවන්. එතකොට මේ චේතනාව යථාර්ථය තේරුණ කෙනෙක් තමයි මේ පුණ්‍ය පාප ප්‍රහීනස්ස වෙන්නේ. පහීනස්ස. ඒ කියන්නේ ප්‍රහීන වෙන්නේ. ඒකේ ප්‍රහීන වෙනවා කියන්නේ මේ අපිට මේ බලෙන් මේක නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අවබෝධය තුළ අර හටගන්න චේතනාවට නොරැවටින තැන තමයි ඒ ප්‍රහීන වෙන්නේ. ඒ කියන්නේ පුණ්‍ය පාප නැත්තම් දුක් පැත්තට සහ මේ සතුට වෙන පැත්තට කිව්වත් ඒ දෙකම මානසිකව සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය බව අවබෝධය තුළ ඒ දෙකෙන්ම නිදහස් වෙන ස්වභාවයකටපත් වෙන්නේ. එතකොට දැන් මේ මොහොතේ ඒ සකස් වෙන චේතනාව ඒ චේතනාව මේ මොහොතේ හොඳ චේතනාවක් නම් ඊට අදාළව තමන් විඳින විපාකය. එතකොට මේ විපාකයේ විඳින්නෙත් මේ මොහොතේමයි. එතන චේතනාව මේ මොහොතේ සකස් වෙන චේතනාවට අනුවම මේ මොහොතේ තමන් ඒ විපාකයේ විඳිනවා. ඒ කියන්නේ ඒ චේතනාව යහපත් චේතනාවක් නම් හොඳ චේතනාවක් නම් මේ මොහොතේ තමන්ට සතුටක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ හොඳ විපාකයක්. ඒ වගේම තමන්ට මේ මොහොතේ උපදින චේතනාව අයහපත් නම් තමන් මේ මොහොතේ තමන් විඳින විපාකයේ පවා මේ තමන්ට දුක්ගෙන දෙන නැත්නම් දුක්ඛ සහගත මේ දෙයක් තමයි තමන් මේ මොහොතේ විඳින්නේ. එතකොට මේ මොහොතේ තමන් විඳින විපාකය ඒ විපාකයට හේතුවතර කර්මයම තමයි. ඒ කර්මය කියන්නේ උපදින චේතනාව. ඒ කියන්නේ මේ මොහොතේ උපදින චේතනාව යහපත් නම් යහපත් විපාකයක්.
මේ මොහොතේ උපදින චේතනාව අයහපත් නම් ඒක අයහපත් විපාකයක්. එතකොට මේ දෙකම මේ සජීවී මොහොත තුල තමයි විඳින්නේ. එතකොට මේ සජීවී මොහොත තුල තමයි ඒ චේතනාව පහළ වෙන්නේ. ඒ චේතනාව හොඳ පැත්තට චේතනාව නම් යහපත් චේතනාව ඊට අදාළ හොඳ සිතුවිලි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒත් එක්ක Tamanට සතුටක් ගෙන දෙනවා. ඒ වගේම මේ මොහොතේ උපදින චේතනාව අයහපත් නම් ඊට අදාළ Taman තුල ගොඩනැගෙන චිත්ත ක්‍රියාකාරීත්වය සිතුවිලි ගොඩනැගෙන වෙන මනෝ ක්‍රියාකාරීත්වය මේ Tamanට දුක් විපාක දෙගෙන දෙන විදිහට මේ මොහොතේ ඒ සිතුල් ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හොඳ පැත්තට වුණත් නරක පැත්තට වුණත් නැත්නම් පුණ්‍ය පැත්තට වුණත් පාප පැත්තට වුණත් මේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ උපදින චේතනාවේ යථා ස්වභාවය නොදන්නකම නිසා. එතකොට මේ චේතනාවේ යථාර්ථය අවබෝධ වුණොත් මේක මේ යථාර්ථයක් නෙමෙයි මේ උපාදා රූපත් එක්ක වෙන මේ උපදින මේ හට ගැනීමක් කියලා Tamanට නුවණක් આવොත් එහෙම ඒ චේතනාවට නොරැවටි ඒ චේතනාවෙ මිදෙන්න පුළුවන්. ඉතින් ඒ චේතනාවට නොරැවටි එයි මිදුනොත් මේ මොහොතේ Taman අර පුණ්‍ය පාප කියන කර්ම දෙපැත්තෙම නිදහස් වෙනවා. ඒ නිදහස් වුණොත් මේ මොහොතේ Taman ඉන්නේ නිවීම තුල. එතකොට ඒ ස්වභාවයටපත් වෙන්න නම් Taman මේ සජීවී මොහොත තුල ඒ පෙනීම තුල ඇහිීම තුල නැත්නම් දැනීම දැනගැනීම තුල ඒ සකස් වීම දකින්න ඕනේ. ඒ සකස් වීම දකින්න ඕනේ. නැත්නම් ඒ චේතනාවයි හටගන්න චේතනාව දකින්න ඕනේ. ඒ චේතනාව දැක්කොත් නැත්නම් ඒ හට ගැනීම දැක්කොත් පමණයි Tamanට ඒක නොඇලී එතනින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට තමන් ඒ ස්වභාවය දකින්න නම් ඒ ඇලීම දකින්න නම් උපදින අරමුණට රැවටීම දකින්න නම් මේ මොහොත තුල සජීවී මොහොත තුල තමන් සිහිය කියන එක ඉපදෙන්න ඕනේ. ඒ සිහිය ඉපදුනොත් තමයි මේ ඒක තමන්ටම තමන් තුළම ඒ සකස් වීම තමන්ටම දකින්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා තමන් තුළට හැරිලා ඒ තමන් තුළ වෙන ඒ ක්‍රියාකාරීත්වය දකින්න මේ වර්තමාන මොහොතේ සජීවී මොහොත තුළ ඒ පෙනීම ඇහිීම දැනීම තුළ ඒ සකස් වීම දැකීමට තමන් තුළට හැරිලා ඒ ක්‍රියාකාරීත්වයේ මුලාව දකින්න උත්සාහ කරන්න වීර්ය කරන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මේ කියපු කාරණාව ගැන නුවණින් විමසලා බලන්න. එතකොට තමන්ටම තේරෙයි ඒකේ යථා ස්වභාවය. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි.